ආයුබෝවන් සුබ දවසක් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ සූදානම් වෙන්නේ සුවිශේෂී ජ්‍යොතිෂ කාරණයක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට. ඔබ දැනටමත් දන්නවා මේ 2025 මාර්තු මාසයේ 29 වෙනිදා සිද්ධ වෙන සුවිශේෂී ග්‍රහ මාරුව මොකක්ද කියන එක. සෙනසුරු ග්‍රහයා මේ මෙපමණ කාලයක් කුම්භ රාශියේ ගමන් කරලා තමන්ගේ ස්වශේෂ්ත්‍ර රාශිය තමන්ගේ භවණින් මිදිලා මීන රාශියට ගුරුගේ රාශියට සම්ප්‍රාප්ත වීම සිද්ධ වීමට නියමිතව පවතිනවා මේ 29 වෙනිදා වෙනකොට. ඉතින් මේ සම්බන්ධව කතා කරන්නට ඔබ දැනුවත් කරන්න ඔබව නිවැරදිව හරි ආකාරයෙන් දැනුවත් කිරීමට තමයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසන් වෙනතුරු නරඹන්න කියන එක ඉල්ලනවා. කොහොමද ඔබට මේක බලපාන්නේ සහ ඔබ මොනවාගේ කාරණා සම්බන්ධ දැනුවත් වෙන්න ඕන කියන එක තමයි මෙහිදී සඳහන් කරන්නේ. ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබට මේ සෙනසුරු මාරුව සුබයිද අසුබයිද කියලා දැනගන්න පුළුවන් ක්‍රම දෙකක් මම කියලා දෙනවා. පළවෙනි එක තමයි ලග්නයෙන් ඔබගේ ලග්නය කියලා කියන්නේ පළවෙනි කොටුව. පළවෙනි කොටුවෙන් කේන්දරයේ පළවෙනි කොටුවෙන් 3 6 11 3 6 10ක් ගන්න පුළුවන්. 3 6 10 11 කියන ස්ථානයකට නම් සෙනසුරු ග්‍රහයා එන්නේ. ඔබට මේ සෙනසුරු මාරුව තාම සුබ බල දෙනවා. ඒ කියන්නේ ගැටලුවක් ඔබ මොන ලග්නය වුණත් ඔබගේ කේන්දරෙන් ලග්න භාවයෙන් 3 6 10 11 කියන ස්ථානයේ උපජේ ස්ථාන මේවා කේන්දරයක උපජේ ස්ථානදී පාපග්‍රහයින් බලවත් භාවයට පත් වෙන ගෝචර ගමනේදී. ඒක තමයි සිද්ධාන්තය. ඒතකොට ඒ නිසා මේ වෙලාවේ ඔබට ඒ ආකාරයෙන් නම් ඔබගේ සෙනසුරු පැමිණෙන්නේ ඔබට මේක ඊටාම සුබ බල දෙනවා කියලා මතක තියාගන්න. ඒක එක ක්‍රමයක්. ඒ නිසා ඔබට කවුරු කොහොම කිව්වත් ඕක තමයි ක්‍රමයෙන් දැනගන්න තියෙන්නේ. ඊළඟ එක තමයි ඔබගේ කේන්ද්‍රය ඔබට තියෙනවා නම් ඔබගේ කේන්ද්‍රය මම හිතනවා ඔබට ඔබ ළඟ ඇති ඔබ දන්නවා ඔබගේ ග්‍රහ පිහිටීම් දිහා බලන්න පුළුවන් කේන්ද්‍රය අරගත්තාම ඒ ග්‍රහ පිහිටීම් දිහා බලව ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා ඉන්න තැන ඉන්න කොටුව ඔබට හොයාගන්න පුළුවන් නම් සඳු ග්‍රහයා දැන් කොටු 12ක් තියෙනවා කේන්ද්‍රේ කොටු 12න් කොතන හරි සඳු කියලා හෝ චන්ද්‍ර කියලා හෝ ච අකුර හරි ඔහොම දාලා ඇති. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සඳු ග්‍රහයා නැත්නම් චන්ද්‍රයා කියන එක. ඒතකොට සඳු ග්‍රහයා ඉන්න කොටුවේ ඉඳලා සඳු ග්‍රහයා ඉන්න කොටුවේ ඉඳලා ගණන් කරනකොට 3 6 10 3 6 10 11 කියන තැනකට නම් සෙනසුරු වෙන්නේ. ඒත් ඔබට මේ සෙනසුරු මාරුවෙන් සුබ බල දෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඔබගේ කේන්දරේ ලග්න භාවයේ සඳු ඉන්නවා කියලා පළවෙනි කොටුවේ සඳු ඉන්නවා නම් ගණන් කරන යනකොට පළවෙනි කොටුවේ ඉඳලා 1 2 3 කරනවා 3 වෙනිට නම් සෙනසුරු ඉන්නේ සුබයි. ඊළඟට 6 වෙනිට නම් එන්නේ සුබයි. ඊළඟට 10 වෙනිට නම් එන්නේ සුබයි. 11 වෙනිට නම් එන්නේ සුබයි. එතකොට ඊටාම සුබ බල දෙනවා. ඒ වගේ කොටු වලට එනවනම් අපි හිතමු සඳු ග්‍රහයා ඉන්නේ 7 වෙනි කියලා. ඔබේ කේන්දරයේ 7 වෙනි කොටුවේ සම සඳු ග්‍රහයා තැන්පත්ලා ඉන්නේ උප්පත්තියේ. ඒතර ඔබ ගණන් කරනවා උප්පත්තියෙන් සෙනසුරු ඉන්න තැන ඉඳලා 7 වෙනි ඉඳලා 7 වෙනි එක විදිහට අරගෙන තමයි ගණන් කරන්නේ. 7 වෙනි ඉඳලා ගණන් කරනවා 7 වෙනි කොටුවේ ඉඳලා ඔබ එකින් තමයි ගණන් කරන්නේ. 7 වෙනි කොටුව චන්දු ඉන්නවා නම් එතන එක විදිහට අරගෙන 7 වෙනි කොටුවේ ඉඳලා 7 වෙනි එක 1යි 8 වෙනි එක 2යි 9 වෙනි එක 3යි. ඒතර 3 වෙනි එක වෙන්නේ 9 වෙනි කොටුව. 9 වෙනි කොටුවට නම් ඔබගේ සෙනසුරු වෙන්නේ ඊටාම සුබ බල දෙනවා. ඊළඟ එක තමයි ඊළඟට 9 ඊළඟට 10 11 12 එතකොට 12 වෙනි භාවය කියලා කියන්නේ 6 වෙනි ස්ථානය 7 වෙනි සඳු ඉන්නවා. එතකොට ඊටාම සුබ බල දෙනවා ඒකත්. ඊළඟට 12 වෙනි භාවය කියලා කියන්නේ එතකොට මේ ඔබගේ කේන්දරේ 7 වෙනින් 6 වෙන්න. ඊළඟට ගත්තොත් එහෙම ඔබගේ කේන්දරේ ඊළඟ එක තමයි 10 වෙනි ස්ථානය. එතකොට 12 වෙන්න කියන්නේ 6 වෙන්න. ඊට පස්සේ 12න් ඉවරයි අපි 1 2 3 4 5 කේන්දරේ 5 වෙනට නම් සඳු වෙන්නේ මේ සෙනසුරු වෙන්නේ ඊටාම සූපල දෙනවා. ඒ කියන්නේ සඳුගෙන් 10 වෙන්න. ඔබේ කේන්දරේ 5 වෙන කියලා කියන්නේ සෙනසුරු මේ සඳු ග්‍රහයා 7 වෙන්නේ ඉන්නවා නම් උප්පත්තියෙන් සඳු ග්‍රහයා 7 වෙන්නේ ඉන්නවා නම් ඔබගේ කේන්දරේ 5 වෙනි භාවය කියලා කියන්නේ 7 වෙනි භාවයෙන් 10 වෙන්න. ඒ කියන්නේ 7 ඉඳලා ගණන් කරන් ගියාම 7 එක විදිහට අරගෙන 7 8 9 10 11 12 1 2 3 4 5 එතකොට 11 වෙන්න කියලා කියන්නේ කේන්දරේ ඔබගේ 5 වෙනි භාවය. එහෙමනම් ඔබගේ කේන්දරේ සඳු 7 වෙනි නම් 5 වෙනිට නම් සෙනසුරු වෙන්නේ ඊටාම සුබ බල දෙනවා මේ සෙනසුරු මාරු. ඒ වගේ ඔබගේ සඳු ඉන්න තැනින් ඔබට ගණන් කරලා හොලා ගන්න පුළුවන්. මේක ඔබගේ සඳු ග්‍රහයා කේන්දරේ කොතන හිටියත් ඔබ සඳු ඉන්න තැන පළවෙනි භාවයේ විදිහට අරගෙන මේක ගණන් කරන්න. එතනින් සඳු ඉන්න තැනින් කේන්දරේ
3 6 10 11 කියන භාවිකට නම් ඔබගේ සෙනසුරු ග්‍රහය පැමිණෙන්නේ ඉතාම සුබ ඵල දෙනවා. ඉතින් ඔක මම හිතනවා ඔබට ඉතාම පැහැදිලි මම ඉතාම උදාහරණ සහිතව පැහැදිලි කරේ මේක බොහොම සරලව මේ කාරණය. ඉතින් ඔබට ඒක ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් තවදුරටත් මොන හරි ගැටලුවක් තියෙනවා මට ඔබ කමෙන්ට් එකක් දාන්න කතා කරන්න. මම ඔබට මේක පැහැදිලි කරලා දෙන්නම්. කිසිම ගැටලුවක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මේක තේරුම් නැත්නම් කතා කරන්න නැත්නම් ඔබ කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න ඔබ පුළුවන් ඔබේ අදහසක් දක්වන්න. එහෙම වුණොත් එහෙම ඒකට අවශ්‍ය විදිහට මම ඒක ඔබට පැහැදිලි කිරීම කරලා දෙන්නම්. ඉතින් ගැන ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔහොම තමයි මේ සෙනසුරු සුබඵල දෙන්නේ. සහ අනෙකුත් භාවයන් වලට සුබ හෝ අසුබ ඵල නැත්නම් මිශ්‍ර ඵල හෝ අසුබ ඵල තමයි ලබලා දෙන්නේ මේ සෙනසුරු මාරුවත් එක්ක. ඉතින් ඊටාම සුබ ඵල ලැබෙන ආකාරය තමයි මම සඳහන් කරේ. අනිකුත් රාශි වලට සෙනසුරු ගෝචර ගමනින් ලබා දෙන්නේ මිශ්‍ර ඵල හෝ අසුබ ඵල කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඒවා ලග්නයට අදාළව ලග්නයට කතා කරනකොට මම සඳහන් කරන්නම් ඔබගේ ලග්නයට කොයි යගේද මේ සෙනසුරුගේ බලපෑම සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ සෙනසුරු මාරුව තියෙනවා 2027 ජූනි මාසේ දෙවනිදා දක්වා 2027 ජූනි මාසේ දෙවනිදා දක්වා මේ සෙනසුරු මාරුව බලපවත්වනවා. ඒ කියන්නේ මේ 29 වෙනිදා ඉඳලා අවුරුදු 2යි මාස 2යි දින 14ක පමණ කාලයක් මේ සෙනසුරු ගෝචරයෙන් ගමන් කරනවා මීන රාශිය තුල ගුරුගේ රාශිය තුල. ඉතින් මේක තමයි සඳහන් කරන්නේ. ඉතින් ගුරු ග්‍රහයත් මෙතනදී වැදගත්. ඔබගේ කේන්දරයේ ගුරු බලවත් නම් සෙනසුරු ඉන්න කියන්නේ ගුරු බලවත් භාවයට පත් වෙලා දෙන උප්පත්තියෙන් ඒ කියන්නේ ගුරු ස්වශ්‍රේෂ්ඨව හෝ උච්චව හෝ ඉන්නවනම් කේන්දරේ ඔබට මේ සෙනසුරු මාරුවෙන් ඊතරම් අසුබ ඵල ඇති කරන්න අසුබ තැනකට ආවත්. ඊළඟ එක තමයි ඔබගේ කේන්දරේ සෙනසුරු ග්‍රහය උප්පත්තියෙන් උච්චව හෝ සෙනසුරු ඒ කියන්නේ තුලා රාශිය තමයි සෙනසුරු උච්ච වෙන්නේ තුලා රාශිය හෝ ඒ වගේ තැනක පිහිටලා ඉන්නවා නම් ඒත් ඊටාම සුබ ඵල දෙන කේන්ද්‍රස්ථානික බලවත් සෙනසුරු සස යෝගී වගේ උදාකරමින් සෙනසුරු හත් වෙන්නේ පිහිටීම මෙවැනි යෝග කාරක විදිහට සෙනසුරු පිහිටලා තියෙනවා නම් ඒත් ඔබට මේ සෙනසුරු මාරුවෙන් බය වෙන්න කාරණයක් නැහැ. ඔබට සුබ ඵල තමයි ඇති කරන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාවන් සම්බන්ධයෙන් නිවැරදිව දැනුවත් කිරීමට ඔබට අවශ්‍ය උනේ තවත් මේ සම්බන්ධව ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒ සම්බන්ධව දැනුවත් කිරීමට මම ඔබට ඒ දැනුවත් කිරීම ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ඔය කාරණාවන් එක්ක ඔබට මම හිතනවා අවබෝධයක් ලැබෙන්න ඇති මේ සෙනසුරු මාරුව කියන්නේ මොකක්ද කොහොමද මේක වෙන්නේ කවද්ද සිද්ධ වෙන්නේ කොච්චර කාලයක් තියෙනවද ලග්න වලට කොහොමද මේක සුබ අසුබ විදිහට බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතනවා ඔබට පැහැදිලි අවබෝධයක් මේ වෙලාවේ ලැබෙන්න ඇති කියන එක. අපි බලමු ලග්නයට ඔබගේ මේස ලග්නයේදලා මීන ලග්නයේ දක්වා ලග්න වලින් පුතර ඔබට මේ සෙනසුරු මාරුව කොයි ආකාරයෙන්ද ඔබගේ ලග්නයට සුබ හෝ අසුබ ආකාරයට බලපාන්නේ කියන එක. ඔබ ඉපදුනේ කන්‍යා ලග්නයෙන් නම් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සිද්ධ වෙන සෙනසුරු මාරුව කොහොම වේද? ඔබගේ කේන්ද්‍රයේ 5 වෙනි භාවය සහ 6 වෙනි භාවයේ අධිපති සෙනසුරු 7 වෙනි භාවයට නැත්නම් විවාහ ස්ථාන තමයි පැමිණෙන්නේ කන්‍යා ලග්න ඔබට ඇත්තටම කතා කරොත් මේ සෙනසුරු මාරුවෙන් වැඩි සුබයක් හොඳක් කතා කරන්න අමාරුයි. හැබැයි හැමෝටම නෙවෙයි. පොදුවේ ගත්තාම කන්‍යා ලග්නට සෙනසුරු 7 වෙනි නරක වුණාට ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු බලවත් තැනක ඉන්නවා නම් බලවත්ව ඉන්නවා නම් සහ ගුරු ග්‍රහය සමග යෝගව ඉන්නවා නම් හෝ ඒ වගේම ඔබට මේ වෙනකොට සෙනසුරුගේ නැතුව වෙනත් ඔබගේ සුබ ග්‍රහයගේ විශේෂයෙන් බුධ ග්‍රහයාගේ ඒ වගේම ඔබගේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයාගේ ඒ වගේම ගත්තොත් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයාගේ සිකුරු ග්‍රහයාගේ මේ ආදි වශයෙන් වෙනත් සුබ ග්‍රහයෙක්ගේ විශේෂයෙන් ගුරු ග්‍රහයාගේ මහදසාවක් අන්තර්දසාවක් විදසාවක් නම් මේ කාල පරිච්ඡේද තුල ගත වෙන්නේ විශේෂයෙන් මහදසාන්තර්දසා මේ ඉදිරි අවුරුදු දෙක තුල ගත වෙන්නේ ඔබට මේ සෙනසුරු මාරුවෙන් ඊතරම් අසුබ ඵල ඇති කරන්නේ නැහැ. ඔබට ඒ අසුබ ඵල අවම කරගෙන නැත්නම් ඒ අසුබ ඵල වලට වඩා සුබ ඵල ලැබීමේ වාසනාව තියෙනවා. එහෙමනම් කාටද මේක වැඩිපුර අසුබ ඵල කරන්නේ විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රේ 7 වෙනි භාවය තුල යම් කෙනෙක්ගේ සඳු ග්‍රහයා පිහිටලා තියෙනවා නම් ඔබ කන්‍යා ලග්නෙ ඉපදිලා ඔබගේ 7 සඳු ඉන්නවනම් චන්ද්‍රයාක් හෝ සඳු ග්‍රහයා උප්පත්ති කේන්ද්‍රේ 7 ඉන්නවනම් ඒ වගේම ඔබට මේ වෙලාවේ සෙනසුරු මහදසාවක් අන්තර්දසාවක් ගත වෙනවනම් ඔබට මේ අසුබ ඵල වැඩි කරනවා මේ සෙනසුරු මාරුවත් එක්ක. ඒ නිසා හැමෝටම නෙවෙයි කන්‍යා ලග්නෙ උපන්න ඔබට එවැනි අයට තමයි මෙහි අපල තත්ත්වයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. කොහොමවත් පොදුවේ ගත්තන් පස්සේ ඔබට මොන වගේ බලපෑමක්ද මේකෙන් ඇති වෙන්න පුළුවන්. 7 වෙනිට නෙන්නේ 7 වෙනි හවුල් සම්බන්ධ ස්ථානේ, ව්‍යාපාර ස්ථානේ. ඔබට මිනිස්සුන් සමග තියෙන හොඳ හිත පළුදු වෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක
එක්ක අමනාපකම් ඇති වෙන්න පුළුවන්. විරුද්ධවාදීකම් ගොඩනගෙන්න පුළුවන්. ඔබගේ මෙපමණ කාලයක් ළඟින් හිටපු මිනිසුන් ඔබ අතහැරලා යන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතා, විවාහ සම්බන්ධතා ගැටලු ඇති වෙන්නට බාධා ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. මිතුරන් සමග යම් ගැටලු ආරවුල් ඇති වෙන්න ඔබට යම් හේතු කාරණා යෙදෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කරගෙන ආපු හවුල් ව්‍යාපාර වගේ දේවල් වලට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ විශ්වාස කරලා වැඩ කරපු සමහර අය ඔබට අවිශ්වාසනීය පුජ්‍යලයන් බවට පත් වෙන්න පුළුවන් හැකියාව ඊට කඩ වැඩි මේ කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා හොඳ කල්පනාකාරී වෙන්න, මිනිසුන් සමග කටයුතු කිරීමේදී බොහොම බුද්ධිමත් කටයුතු කරන්න මතක තියාගන්නට ඕන. කන්‍යා ලග්නෙන් උපන් ඔබ විශේෂයෙන් මේ කාලය තුළ විවාහයක යොදා ගන්නවා නම් බොහොම හොඳට හොයලා බලලා විවාහ කටයුතු කරගන්න ඕන. ඔබගේ කේන්ද්‍රයේ සුබ ග්‍රහචාරයක් යෝග පවතින වෙලාවක් බලලා. ඒ වගේම තමයි විවාහය සම්බන්ධව විවාහ වෙලා ඉන්න අයටත් තරමක් විවාහ ජීවිතය තුළ ගැටලු අර්බුදකාරී තත්ත්වයන් නොඑක් ප්‍රශ්න ගැටලු විශේෂයෙන් සහකාරයට හෝ සහකාරියට ගැටලු ඇති වෙන්නත් පුළුවන්. අපර තත්ත්වයන් යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි අසනීප නිසා විවිධ කරදර නිසා විවාහ ජීවිතය තුළ සතුට සමගියට නැත්නම් ඔබගේ විවාහ ජීවිතය තුළ ඒ ගත කරන ජීවිතයට යම් ආකාරයක බාධා අවහිරතා ඇතිවීමේ හැකියාව ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් එවැනි දේවල් සම්බන්ධවත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. සහ නිසි ඔබ අසනීප තියෙනවා නම් යම් ප්‍රතිකර්ම නිසි ප්‍රතිකර්ම අවශ්‍ය වෙලාවට ඒ විදිහට කරගන්න. ඒ දේවල් නිසා ඔබගේ ජීවිතයේ යම් ගැටලු අර්බුද උස්සන්න වීමේ හැකියාවක් පෙන්වුම් කරන නිසා ඉදිරි කාලය තුළ ඉතින් සෙනසුරු කියන්නේ ඔබගේ කේන්ද්‍ර රෝගස්ථානයේ අධිපති ග්‍රහයක්. ඉතින් ඒ නිසා රෝග නිසා අසනීප කරදර ඔබගේ විවාහ ජීවිතයට සහ ඔබගේ පෞල් ජීවිතයට ගෘහ ජීවිතයට බාධාකාරී ලෙස බලපෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක තියාගන්න ඔබට දරුවන් සම්බන්ධ කටයුතු වල තරමක් දරුවන්ගේ කටයුතු කරගෙන ගෙදරට වෙලාම ඉන්න සිද්ධ වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. කොහොම වුණත් ඔබගේ විවිධාකාර දුර්වලතා ආදී දේවල් නිසා යම් ආකාරයේ ජීවිතයේ විවිධ ආකාරයෙන් ඔබට බාධා කරන බලපාන්න පුළුවන්. උදරගත කැක්කුම් වේදනා ඇති කරන පුළුවන්. බඩේ කැක්කුම්, උදරගත වේදනා, ඒ වගේම විවිධ වාත රෝග සම්බන්ධයෙන් ඇති කරන කැක්කුම් වේදනා දේවල් නිසා, පිටකොන්දේ ආබාධ මෙවැනි දේවල් නිසා ඔබට බාධා කරදර නිරන්තරයෙන් ඇතිවීමේ හැකියාවක් පෙන්වුම් කරනවා ඉදිරි කාලය තුළ. ඒ වගේම තමයි මතක තියාගන්න ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න එවැනි දේවල් වල අනිවාර්යෙන් ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හීන වීම නිසා තමන්ගේ කටයුතු වලට ඒකත් බාධා කරන ලෙස බලපෑම නිසා යම් ආකාරයකින් දියුණුවට අහිතකර විදිහට ඒවා බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි විශාල බලාපොරොත්තුවක් ඇතුව සමහර වෙලට පටන් ගන්න වැඩ කටයුතු ඔබට අතරමඟ නතර කරලා දාන්න සිද්ධ වෙන්න පුළුවන්. රැකියාවේ කටයුතු වලට යම් බාධා කරදර අවහිරතා ඇති වෙන්න පුළුවන් ඉදිරි කාලය තුළ. ඒ වගේම තමයි අන් අය සමග මිත්‍ර සමාගම්, මිත්‍ර සම්බන්ධතා වැඩි කල්පවත්වා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාකාරීව මිතුරන් ඇසුරු කරන්න සහ ඔවුන් සමග සම්බන්ධතා පවත්වාගෙන යන්න, රැකියා ස්ථාන තුළ බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න සහ තමන්ට උසස් වීම තනතුරු ආදියට සහ ඒ වගේ දේවල් වලට යම් බාධා කරදර ඇති කරන්න පුළුවන් ප්‍රමාද වීම සිද්ධ වීමේ හැකියාවක් පෙන්වුම් කරනවා. ඉතින් ওই දේවල් සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කිරීම තමයි කන්‍යා ලග්නයට වැදගත් වෙන්නේ. විශේෂයෙන් ඔබගේ 7 වෙනි භාවය තුළ සඳුරායක් තියෙනවා නම් ජන්ම ඒ රාශික තත්ත්වයකට ක්‍රියාත්මක වෙන නිසා ඔබට අපල තත්ත්වයන් හැමෝත් වැඩි වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රතිකර්ම අනිවාර්යෙන් කරගන්න කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන නිසි ප්‍රතිකර්ම කරගැනීමෙන් මේ අපල තත්ත්වයන් අවම කරගෙන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කලබල වෙන්නට බිය වෙන්න කාරණාවක් නැහැ. ඔබ සෙනසුරු 7 වෙනි භාවයට ආවයි කියලා විශේෂයෙන් කන්‍යා ලග්නෙ උපන් ඔබට ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම කරගැනීමෙන් ඒවා निराකරණය කරගෙන බොහොම සුව පහසු විදිහට තමන්ගේ සතුටින් මානසික සුවයෙන් නිරෝගී භාවයෙන් යුතුව කටයුතු කරන්න අවස්ථාවක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඉවසීම වර්ධනය කරගන්න, දුරදිග බලලා වැඩ කරන්න, ශනික තීරණ වලට අවදි සිළුව යන්න එපා. එවැනි දේවල් නිසා ගැටලු ඇති කරන්න ඉඩ කඩ වැඩි. ඉතින් ওই කාරණා තමයි සඳහන් කරන්න තියෙන කන්‍යා ලග්නෙ උපන් ඔබට විශේෂයෙන්ම මේ ග්‍රහ මාරුවත් එක්ක ඒ වගේ තව අධ්‍යාපන කටයුතු නිරත වෙලා ඉන්න කෙනෙක්ට ඉගෙනීමේ කටයුතු වලට තරමක් බාධා ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, උසස් අධ්‍යාපන කටයුතු වලට ලොකු බාධාවක් ඇති කරන්නේ නැහැ. යම් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු නිරත වෙලා ඉන්න අයට මේක බාධාකාර ලෙස බලපාන්න පුළුවන්. නමුත් ඔබ උසස් අධ්‍යාපන කටයුතු නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට ඒ බාධා කරදර පැවතුනත් ඒවා නිසියාකාරව කරගෙන යෑමේ ශක්තිය හැකියාව ඇති කරලා තියෙනවා. කොහොම වුණත් සෙන්සරුගෙන් 7 යන්නේ ඔබට ගමන් කරන මේ කාලය තුල 2027 ජූනි මාසයේ දක්වා යන කාලය තුල තරමක් බොහෝ කල්පනාවෙන් හොඳට වඩා අසුබ
තත්ත්වයේ ඉස්මතු වීමේ හැකියාව තියෙන නිසා අකුසල ශක්තිය, තමන්ගේ කර්ම ශක්තිය, පාප ශක්තිය, තමන්ගේ පෙර ආත්මවල කරපු වෙනත් අසුභකාරී තත්ත්වයන් ඉස්මතු වීමේ හැකියාව පවතින කාලයක් නිසා බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කිරීමෙන් අවශ්‍ය ප්‍රතිකර්ම කර ගැනීමෙන් ඒවා වෙනස් කරගෙන ඉස්සරහට හොඳින් යන්න උත්සාහ කරන්න. ඉතින් විශේෂයෙන් ඔබට මේකට විශේෂයෙන් ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන ප්‍රතිකර්ම කර ගන්නවා වගේම පොදුවේ ගත්තම ඔබට සෙනසුරු වෙනුවෙන් කරන ග්‍රහ පූජාවන් කරගන්න පුළුවන්. ඒ වගේම වෙනත් පොදු පූජාවන් කරගන්න පුළුවන්. ගිතෙල් මිශ්‍ර ඒ වගේ ගිතෙල් පහන් පූජාවක් කරගන්න පොය දවස් පසළොස්වක පොය දවසක විහාරස්ථානික පැරණි බෝධියක් ළඟ, ඒ වගේම කිරිහාර පූජාවක් සෙනසුරාදා දවසක උදෑසන බෝධිකට කරගන්න, ඒ වගේම බෝධි පූජාව පවත්වාගෙන සිත පිරිත් සජ්ජායනය කරන්න, ඉෂ්ට දේවතාවුන්ටත් විෂ්ණු සමාන ඒ වගේම ඊශ්වර කියන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කරලා මෛත්‍රී භාවනාව වඩලා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරලා සියලු විශ්වයේ ශක්තිය සුභ ශක්තියක් නිකුත් කරලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්න අධිෂ්ඨාන කරන්න. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ ශක්තිය ලැබීම තුළ සහ විශ්වයේ ශක්තිය හේතුවෙන් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ කටයුතු යහපත් බලාපොරොත්තු සාර්ථක කරගෙන යහපත් අනාගතයකට ඉදිරි කාලේ යහපත් ආකාරයෙන් සකස් කරගෙන යෑමේ හැකියාව ඇති කරන තිකන සඳහා ඔබට සුබ පතන ඔබේ සියලු කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.